සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ඉන්ටෙලිජන්ස් ඩිවයිඩර් YouTube channel එකට. අද අපි මේ එකතු වෙන්නේ අපේ වීඩියෝ සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ස්වීඩනයේ සහ නෝර්වේ රාජ්‍යය ගැන. ස්වීඩනය කියන්නේ උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපයේ පිහිටි රටක්. ඒ වගේම එය පිරිසිදුකම තිරසරභාවය සහ ඉහළ ජීවන තත්ත්වයන්ගෙන් ලෝකයට ඉතාමත් ප්‍රසිද්ධයි. ස්වීඩනයේ අගනුවර වෙන්නේ ස්ටොක්හෝම් නගරය. ස්වීඩනයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 4,50,295ක් පමණ වෙනවා. එය යුරෝපයේ විශාල රටවල් අතර 5 වෙනි ස්ථානයේ බවට පත් කරනවා. ස්වීඩනයේ මායිම් ලෙස බටහිරින් නෝර්වේ, නැගෙනහිරින් ෆින්ලන්තය සහ දකුණින් ඩෙන්මාර්කයට බෝල්ටික් මුහුද හරහා සම්බන්ධ වෙනවා. වනාන්තර වලින් 70%කට වඩා වැසී තිබෙන අතර විල් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සහ දිගු වෙරළ තීරයක් ස්වීඩනයට තිබෙනවා. එමෙන්ම උතුරේ ආක්ටික් වෘත්තය තුළටත් ස්වීඩනය විහිදෙනවා. ස්වීඩනය ලෝකයේ පිරිසිදුම රටවල් අතර ඉහළින් සිටින්නේ එහි පරිසර හිතකාමී ප්‍රතිපත්ති සහ තිරසර ජීවන රටාව නිසා. වායු ගුණාත්මක භාවය ගැන කතා කරොත් ඉතාමත් පිරිසිදු, කාර්මික දූෂණයේ ඉතාමත් අවම වායු ගුණාත්මක භාවයක් තමයි තියෙන්නේ. ලෝකයේ හොඳම අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් තිබෙනවා. 99%කට වඩා කුණු ප්‍රතිචක්‍රීකරණය කරනවා හෝ බලශක්තිය බවට පත් කරනවා. ජල විදුලිය, සුළං බලය සහ ජෛව ඉන්ධන භාවිතයෙන් ඉදිරියෙන්ම ඉන්නවා. 2040 වෙන විට 100% පුනර්ජනනීය බලශක්තියට යන ඉලක්කයක් ස්වීඩනයට තිබෙනවා. ඒ වගේම 2045 වෙන විට කාබන් උදාසීන රටක් වෙන්නත් ස්වීඩනය සැලසුම් කරගෙන ඉන්නවා. ස්වීඩනයේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 10.5ක් පමණ වෙනවා. ස්වීඩනයේ නිල භාෂාව වෙන්නේ ස්වීඩන් භාෂාව නොහොත් ස්වීඩිෂ් භාෂාවයි. නමුත් බහුතරයක් ඉංග්‍රීසි භාෂාවත් හොඳින් දන්නවා. ස්කැන්ඩිනේවියානු සම්ප්‍රදායයන්ගෙන් පිරුණු රටක් තමයි ස්වීඩනය කියන්නේ. ෆිකා නොහොත් කෝපි සමග විවේකයේ සහ මිඩ්සම උත්සව වැනි සංස්කෘතික චාරිත්‍රවලට ඉතාමත් ජනප්‍රිය රටක් තමයි ස්වීඩනය කියන්නේ. අයිකියා, වෝල්වෝ සහ ඇබා වැනි සන්නාමවලටත් ස්වීඩනය ඉතාමත් ප්‍රසිද්ධයි. ස්වීඩනයේ ප්‍රධාන කර්මාන්ත ලෙස යන්ත්‍රෝපකරණ, ඖෂධ, තොරතුරු තාක්ෂණය සහ ගෘහ භාණ්ඩ වගේ දේවල් ගන්න පුළුවන්. ඉහළ ඒකපුද්ගල ආදායමක් ඇති රටක් සහ සමාජ සමානාත්මතාවයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන රටක් තමයි ස්වීඩනය කියන්නේ. ස්ටොක්හෝම්මි ගැම්ලා ස්ටෑන්, කිරුනාහි අයිස් හොටෙල් සහ ගොට්ලන්ඩ් දූපත සංචාරක ආකර්ෂණය ඉතාමත් ලැබෙන ස්ථාන විදියට ගන්න පුළුවන්. සංවිධානිත ආණ්ඩුවක් සහිත රාජාණ්ඩුවක් යටතේ තමයි ස්වීඩනය පාලනය වෙන්නේ. එහි වත්මන් රජු වෙන්නේ 16 වන කාල්ස් ගුස්ටාව් රජතුමා. නොමිලේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය ලබා දෙන රටක් තමයි ස්වීඩනය කියන්නේ. ජනතාවගෙන් අය කරන ඉහළ බදු මගින් මේවාට අරමුදල් සපයනවා. ස්වීඩනයේ විශේෂම ලක්ෂණ විදියට ගන්න පුළුවන් උතුරු ආලෝකය නොහොත් අවුරෝරා, විල් සහ වනාන්තර සංචාරක ආකර්ෂණයෙන් ඉතාමත් ලැබෙන රටක්. එලමෙන්ට්ස් රටන් නොහොත් ස්වභාව ධර්මයට නිදහසේ යෑමේ අයිතිය යන කියමන ස්වීඩනයේ ඉතාමත් ජනප්‍රිය කියමනක්. ලෝක සතුටු වාර්තාවල ඉහළින්ම ඉන්න රටක්. එයට හේතුව ඉහළ ජීවන තත්ත්වය සහ සමාජ ආරක්ෂණ ජාලය. ලොව සුපතල තාක්ෂණික සමාගම් වන ස්කයිප්, ස්පොටිෆයි වැනි තාක්ෂණික සමාගම් ආරම්භ වෙන්නෙත් මෙන්න මේ ස්වීඩනයෙන්ම තමයි. ස්වීඩනයේ පිරිසිදුකම රැකෙන්නේ රජයේ තිරසර ඉලක්ක, ජනතාවගේ පරිසර හිතකාමී ආකල්ප සහ උසස් තාක්ෂණය නිසා. උදාහරණ විදියට ඔවුන් කුණු බලශක්තිය බවට පරිවර්තනය කරන්න තරම් ඉතාමත් දියුණු. ඒ නිසා කුණු ගොඩගැසීමේ ගැටලුවක් ස්වීඩනයේ නැහැ. මේ හේතු නිසා ස්වීඩනයේ පිරිසිදුම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නවා. දැන් අපි කතා කරන්නේ නෝර්වේ රාජ්‍යය ගැන. නෝර්වේ කියන්නේ උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු වර්ධද්වීපයේ පිහිටි රටක් වන අතර ඒ ස්වභාවික සුන්දරත්වය, පිරිසිදුකම සහ ඉහළ ජීවන තත්ත්වයෙන් ලෝකයට ඉතාමත් ප්‍රසිද්ධයි. මෙහි අගනුවර වෙන්නේ ඔස්ලෝ නගරය. වර්ග කිලෝමීටර් 3,85,207ක් පමණ භූමියක්, දිගින් දිගට විහිදුණු භූමියක් මෙම නෝර්වේ රාජ්‍යයට අයත් වෙනවා.
නැගෙනහිරින් ස්වීඩනයට, ඊසාන දිගින් ෆින්ලන්තයට සහ රුසියාවට, බටහිරින් උතුරු මුහුදට, උතුරින් ආක්ටික් සාගරයට මෙම නෝර්වේ රාජ්‍යය සීමා වෙනවා. කිලෝමීටර් 25000කට වඩා තිබෙන දිගු වෙරළ තීරයකින් සහ ෆියෝඩ්ස් නොහොත් සමුද්‍ර ගැඹුරට ඇතුල් වන කඳුකර බිම් වලින් පිරුණු රටක් තමයි නෝර්වේ රාජ්‍යය කියන්නේ. වනාන්තර කඳු සහ ග්ලැසියර් වලටත් ඉතාමත් පොහොසත් රටක් තමයි නෝර්වේ රාජ්‍යය. නෝර්වේ රාජ්‍ය ලෝකයේ පිරිසිදුම රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ එහි පරිසර ආරක්ෂණ ප්‍රතිපත්ති සහ ස්වභාවික සම්පත් භාවිතය නිසා. වායු ගුණාත්මක භාවය ඉතාමත් ඉහළයි. ඒ වගේම ජනගහනය අඩුවීම, කාර්මික දූෂණ අවම වීම මේ වායු ගුණාත්මක භාවයට ප්‍රධාන හේතු දෙකක්. ලෝකයේ ජල විදුලි බලයෙන් බලගැන්වෙන රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නවා. එයිම බලශක්ති අවශ්‍යතාවෙන් 98%කට වඩා ජල විදුලියෙන් තමයි ලබා ගන්නේ. කසල වර්ග කිරීමට ඉතාමත් ප්‍රසිද්ධියක් දක්වන රටක් තමයි නෝර්වේ රාජ්‍යය කියන්නේ. 97%කට වඩා ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණයෙන් ලෝක වාර්තාවක් තියලා තියෙනවා. 2030 වෙන විට කාබන් උදාසීන රටක් වෙන්න නෝර්වේ රාජ්‍යයට ඉලක්කයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙන විටත් විදුලි වාහන ප්‍රවර්ධනය කරමින් ඒ වෙනුවෙන් කැප වෙනවා. ආසන්න වශයෙන් මිලියන 5.5ක ජනතාවක් නෝර්වේ රාජ්‍යය තුළ වාසය කරනවා. නෝර්වීජියන් කියන්නේ නෝර්වේ රාජ්‍යයේ නිල භාෂාව. එය බොක්මල් සහ නයිනෝක්ස් ලෙස ආකෘති දෙකකින් තිබෙනවා. නමුත් බහුතරයක් ඉංග්‍රීසි භාෂාවත් හොඳින් දන්නවා. ස්කැන්ඩිනේවියානු සම්ප්‍රදායන්ගේ පිරුණු රටක් තමයි නෝර්වේ රාජ්‍යය. වයිකින් උරුමය, එලිමහන් ජීවන රටාව සහ දීවර සම්ප්‍රදායන් සඳහා ඉතාමත් ප්‍රසිද්ධයි. සැමන් සහ බ්‍රූනෝස්ට් නොහොත් දුඹුරු චීස් වලටත් ඉතාමත් ප්‍රසිද්ධියක් දක්වනවා. ප්‍රධාන කර්මාන්ත ලෙස තෙල් හා ගෑස්, දීවර සහ නාවික වෙළඳාම ගන්න පුළුවන්. ලෝකයේ ඉහළම ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් අතරින් එකක්. රජයේ සංවර්ධන පදනම ලෝකයේ විශාලම එකක්. නෝර්වේ රාජ්‍යයේ පාලනාකෘතිය ගත්තහම සංවිධානිත ආණ්ඩුවක් සහිත රාජාණ්ඩුවක් යටතේ තමයි පාලනය වෙන්නේ. වත්මන් රජු වෙන්නේ 5 වන හැරල්ඩ් රජතුමා. නොමිලේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය ලබා දෙනවා. ඉහළ බදු ප්‍රතිපත්ති මගින් මේවාට අරමුදල් සපයනවා. ස්වීඩනයේ මෙන්ම නෝර්වේ රාජ්‍යයත් උතුරු වාලෝකයට ඉතාමත් ප්‍රසිද්ධයි. ෆියෝඩ් සහ ග්ලැසියර් සංචාරකින් ආකර්ෂණය කරන ස්ථාන වෙනවා. ලෝක උරුමයක් ලෙස නම් කළ ෆියෝඩ්ස් තිබෙන්නේ මෙම නෝර්වේ රාජ්‍යයම තමයි. 2025 වන විට සියලුම වාහන විදුලි වාහන කිරීමේ ඉලක්කයක් තිබෙනවා. දැනටමත් ලෝකයේ ඉහළම විදුලි වාහන භාවිත වෙන මේ නෝර්වේ රාජ්‍යය තමයි. ලෝක සතුරු වාර්තාවල ඉහළින් ඉන්න රටක් තමයි නෝර්වේ රාජ්‍යය. එයට හේතුව ඉහළ ජීවන තත්ත්වය සහ සමාජ සමානාත්මතාවය. නෝර්වේ රාජ්‍ය පිරිසිදුකම රැකෙන්නේ ඒ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට ගන්නා පියවර, තිරසර් බලශක්ති භාවිතය සහ ජනතාවගේ වගකීම් සහගත ආකල්ප නිසා. උදාහරණයක් ලෙස ඔවුන් තෙල් ආදායම යොදවන්නේ පරිසර ආරක්ෂණයටත් ජනයහපතටත් වීම. මේ හේතු නිසා නෝර්වේ පිරිසිදුම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නවා. අද අපි කතා කරේ ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍යය ගැන. ඉතින් මේ වගේ තවත් වීඩියෝ සීරීස් එකක් ඉදිරියටත් ගේන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක නිසා අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක නරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.